ශ්‍රී ලංකාව පාකිස්තානය සිම්බාබ්වේ කණ්ඩායම ක්‍රීඩා කරන තුන්කොන් ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් පළමු 20යි20 තරඟය ඊයේ සිම්බාබ්වේ කණ්ඩායම සමගින් පැවැත්වුණා. එම තරඟයේ නොසිතූ විරූ ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට අමිහිරි පරාජයකට මුහුණ දීමට සිදු වුණා. එම පරාජයත් සමග පුහුණු කරුවන් මෙන්ම හිටපු ශ්‍රී ලංකා ප්‍රවීණ ක්‍රීඩකයන්ද සමාජ මාධ්‍ය තුළට ආන්දෝලනාත්මක ප්‍රකාශ ඉදිරිපත් කර තියනු දක්නට ලැබෙනවා. ඒ අතර ශ්‍රී ලංකා වත්මන් ප්‍රධාන පුහුණුකරු වන සනත් ජයසූරිය මහතා ප්‍රකාශ කර තිබුණේ එළියේ ඉඳන් බලන අයට අර ක්‍රීඩකයා දාන්න මේ ක්‍රීඩකයා දාන්න කියන්න පුළුවන්. අපි මේ ක්‍රීඩකයන් ආදේශ කරන්නේ ඉදිරියේ තියෙන ලෝක කුසලාන ඉලක්ක කර ගනිමින් අඩුපාඩු හදාගෙන ඉදිරි තරඟවලට මුහුණ දීමට සූදානමින් සිටින බවයි සඳහන් කර තියෙන්නේ. තවද ඊයේ තරඟයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා 20යි20 නායක දසුන් ශානක පවසා සිටියේ සියලුම ක්‍රීඩකයන් නොසැලකිලිමත්ව ක්‍රීඩා කර බවත් ශ්‍රී ලංකා ඉනිමට හොඳ ආරම්භයක් නොලැබුණු බවයි. අපිට සිටින අත්දැකීම් බහුල ප්‍රවීණ ක්‍රීඩකයන් මේ ක්‍රීඩා කරපු ආකාරය ගැන තමා ඉතා කලකිරීමකින් සිටින බවයි සඳහන් කර තියෙන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු පන්දුවාර 20යි20 නායකයෙකු මෙන්ම ලෝක පූජිත වේග පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංග තම Facebook පිටුවේ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සටහන් කර තියෙන දක්නට ලැබුණා. දසුන් ශානකට ටීම් එකේ අනිත් ක්‍රීඩකයන්ගේ කිසිම සපෝට් එකක් ලැබෙන්නේ නැහැ. අනිත් ක්‍රීඩකයන්ගේ සහයෝගය ලැබුණා නම් මේ තරඟේ තීරණය මේට වැඩිය සුබදායක වෙනවා. ලසිත් මාලිංග කරත් ඇති මේ ප්‍රකාශය ගැන සත්‍ය අසත්‍යතාවයත් ක්‍රීඩාශීලී ඔබගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.